ඔව්. හරි ගිහින් තව කිලෝමීටර් තියෙනවා 20ක්. පාර්සල් තිබ්බා. මොකද කරනවද? ඔයාලට බැයිද මේ හෙට ගෙන්නන්න කට්ටිය සල්ලි අරගෙන? එහෙමද? ඕන කොට 300 එන්න. 300. අයිය උසාවිය ඉස්සරහනේ 4300 ගණන් පෙන්නන. දැන් කොහොමද ගුඩ්මෝනින් සෙට් කරනවා මේ apartment කියන ආයේ ඒ වල හරිය 4000 ගණන් ආයෙත් සෙට් කරලා ඉන්නවා. ඔව්. එයාලා කීවද මෙතෙන්ද? එන්නම් කියලා කිව්වා. මං ඇහුවා ඇතුළට එන්නද කියලා එන්නම් කියලා කිව්වා. ඔය ඉන්නේ මචං යක්ක හරියද මේ මට 6 එකක් සෙට් කරනවා මචං 4000 ගණන් එක. තිරව වලට යන්න දෙන්න. බලමු හැබැයි පැසෙන්ජර් 6 එකක් දාලා දෙන්න මචං සාමාන්‍යයෙන්. මම බයික් එක යන්නේ නැහැ ඔච්චර දුරනේ. අපි බලමු පොඩ්ඩක්. යනවද? හරි නේද? අපි කොහෙන්ද යන්නේ? ගෙලින්ම දෙවි පාරේ යන්නේ. කාඩ් පේමන්ට් එකද නෑ නේද? හරි හරි. ඔයද ගානේ අරලා. අලාවදනේ. කුලියා පිටේ. අලාවද පොඩ්ඩක් කේස් වැඩිින් අනිවාර්යෙන් පැය 24ම ඉන්නවා මේ පොලිසියේ. නවත්තන පොඩ්ඩක් ඇත්තා. දැන් වාහනේ අද ගන්න පුළුවන් ඇද්ද නැහැ. නේ. ATM එකක් තියෙනවනේ. අතන තියෙනවා. හරි. හරි ගිහින් මචං තව කිලෝමීටර් තියෙනවා 20ක්. හරිද? යක්කලේ නම් මචං කිලෝමීටර් 70ක් තියෙනවා මේ හලාවතට. හරි. තව 20යි තියෙන්නේ අවුලක් නැහැ. දැන් ඉන්නේ මාරවිල. මාරවිල ඉන්නේ කොල්ලෝ. කිලෝමීටර් 20යි තියෙන්නේ. යමුනේ ඉක්කොන්ද. එහෙම කරමු. ඔව්. කඩේ මම මේ බලවල කඩයක් නැහැ. තිබ්බ අද මේකෙන් ගන්න පාර්සල් තිබ්බා. වටක් කරනවා ආයෙ ගෙන්කෑම නැත්නම් පන්ති වෙනවා. අපි නෑ යද්දි කියලා බිස්නස් එකක් කරනවා මොකද කරනවද? ඒව බලන්නේ. හරි හරි. ස්ටුඩන්ට් යන්නේ නැහැ නේද? එහෙමද? කරනවනේ. ඒ කියන්නේ මේ දැන් මෙහෙට සීසන්ද? ඒට සීසන්ද? බිල් එකනේ. හරි හරි. බිස්නස් කරන්නේ. ඔව්. ඔයාලට බැයිද මේ හෙට ගෙන්නන්න කට්ටිය සල්ලි අරගෙන? සාමාන්‍ය කීයක් විතර යනවා? ඒ වගේ නෝ නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් නැත්නම් ජොබ් වීසා. ජොබ් වීසානේ. සාමාන්‍ය ජොබ් වීසා වගේ ගිහිල්ලා මාසෙට සරණිය කීයක් වගේ සෙට් වෙනවා? එහෙමද? මේ කියන්නේ ස්ටුඩන්ට් ගිහිල්ලා සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ ඒ වගේ පුළුවන් නේ.
අනුරාධපුර පැත්තේ දැන් කොළඹ පැත්තට. මොකද? ඔව්. බලවල ඒකනේ මාත්තනේ කොහොමද එක මාඩ ඇරුණේ කියලා. ජනගම ජනගමුත් ඉඳලා බල්බ් එක පස් වෙලා ඔක්කොම වෙනකන් ඉන්නේ. ඔයා සාවිගාවටම දාලා තියෙන ලොකේෂන්. එන හරියද? අලාව දෙන්න සාවි පුස්තෙන් ඉවරා. යාළුවා හරියද? වැරදුනා කියන්නකෝ. ආයෙ ගාව යූටර්න් එක. හරියට මෙතන. ඔව්. අහලා බලන්න. අයියේ උසාවිය ඉස්සරහනේ. හා. හරදා 300 ගණන් පෙන්න. දැන් කිව්වනේ ගම් ගන්න එක. ඒකට මම 500ක් දුන්නා හරියනේ නේ? බලන්න. ඔව් 200 ගණන්. හරිද ගන්න එක. හරිනේ. අවුලක් නැහැ ඒක අවුල. හරිනේ? හරිනේ. හරි එහෙනම් thank you මේ මම වල අනිවාර්යෙන් කෝල් එකක් ගන්නම් ඈ. කොයි නම්බර් එකද තියෙන්නේ? පොඩ එන්න. මට අනිවාර්යෙන් මම ෆෝන් එක කාන්සල් කරන්න නැති වුණොත් ඔව් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඕනේ. WhatsApp එක නේ. මචං මේ හයලකට වැඩේ ඉවරයි හරිද? මම එයා හදාවදින් දැම්මා. ඔයාලා දැක්කනේ 4300 ගණන් තියෙනවා. මට එයා මට 500ක් දුන්නා. 4500ක් දුන්නා හරිද? එතකොට ඉතින් ඔක්කොම ඇප් එකටයි මචං සෙල් වලට අයින් කරපුවා මට 4000ක් දුන්නා මචං ඒකේ තියෙනවා. අවුලක් නැහැ නේ. ඒක කොහොමද? එනකොට මචං එයා හදිසියෙන් ඒ පාරෙන් අරන් ආවට මේ බීච් සයිඩ් එකෙන් දාලා එන්න පුළුවන්. මේකම පැත්තට යන්න පුළුවන් බීච් සයිඩ් එක. මේකම රොක් බෑ. ඉතරයි. නානමඩම කියලා තියෙනවා. මේ හරියට හරවලා මේන් රෝඩ් එකට දාලා යන්න පුළුවන්. මම ඉතින් බීච් සයිඩ් එකේ පොඩක් දැම්මා. අවුලක් නැහැ නේ. ඕන කොට 300 එන්න. 300. වෙනවනේ මාළු මචං මේ පට්ට ගණන් අඩුයි. කිලෝ එකම 150යි කියන්නේ නේද බලමු. මොනවද බං මේ දන්නේ නැහැ. මොනවද දන්නව හදන්න බං. අරගෙන යන්නද? යාපැත්තේ මොකද දෙන්නේ බේන්නේ නැහැ. ඔයාලට මේ ගස් තියෙනවා. ඉන්නවා මම පෙන්නන්න හරියට. හරියට මෙතන හරියට. අලුත් මාළු ආරාධනෙ මාළු එක එක වර්ගයක් තියෙනවා. මම නම් කාලා දිනවා මම මෙහෙ ඉඳලා දිනවා දෙකක් විතර. ඒකේ මේ පාරවල දාන්නවා මම එකයි මේන් රෝඩ් එකේ යනකොට බීච් සයිඩ් එකට පොඩ්ඩක් දැක්කා. Bilang sama macam scene එකකුනේ නේ. එහෙනම් අපි වෙන දවසට සෙට් වෙමු. ආයෙ මචං හයර යන්නේ නැහැ. ඒක හයරගෙම ඉවරයි කතාව. නම් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු කොල්ලෝ. එතකන් පරිස්සමට කට්ටිය ඔක්කොම ඉන්න.